ඕගොල්ලෝ දන්නවද දෙයක්? දැන් අපි මේ ඉන්න කාලේ තමයි අන්තිම කාලේ. අන්තිම කාලේ කියන්නේ මොකද්ද? අන්තිම කාලේ කියන්නේ ලෝකාන්තමය නෙමෙයි. නමුත් ඒකට ලෝකාන්තමය කියලත් නම් කරනවා. ඒ කියන්නේ ලෝකය විනාශ වෙනවා කියන එක ඒකෙන් අදහස් කරන්නේ නැහැ. මම ඔයාලට කියලා තියෙනවනේ ලෝකය කියන්නේ අපේ ශරීරය කියලා. එහෙමනම් මේ ශරීරය කියන ලෝකේ අන්තිමය වෙන්නත් පුළුවන්. නමුත් ඒකත් මං ඒ විදිහටම ඔයා ඉස්සරහා විග්‍රහ කරන්න කැමති නෑ. හැබැයි මං ඔයාට මෙහෙම කියන්නම්. දැන් යේසුස් වහන්සේගේ පැමිණීම සිද්ධ වෙන්න හුඟක් ළඟයි. ඉතින් ඒකත් ඔයා දන්නේ නෑනේ. යේසුස් වහන්සේගේ පැමිණීම කියන්නේ මොකක්ද කියලා. යේසුස් වහන්සේ කුරුසියේ ඇන ගැසුවට පස්සේ යේසුස් වහන්සේ ස්වර්ගයට ඔසවා ගත්ත කියලා ඔයා අහලා තියෙනවද? හොඳයි. අහලා නැත්තම් එහෙම ඔසවා ගත්තා. ඒ ඔසවා ගන්නකොට යේසුස් වහන්සේ ප්‍රකාශයක් කළා මේ ගිය විදිහටම මම නැවතත් නුඹලාට ස්ථානයක් පිළියෙල කරන්න යන්නේ. ඒ ස්ථානය පිළියෙල කරලා නැවත ඇවිල්ලා නුඹලා ඒ ස්ථානයට ගෙනියනවා කියලා. ඉතින් මේක ටිකක් ලොකු කතාවක්, බරපතල කතාවක්. දැනගන්න ඕනේ කතාවක්. බයිබලයේ ඉගැන්වීමකින් තමයි මේ ගැන දැනගන්න ඕනේ. ඉතින් ඒ කොහොම වුණත් ඒ යේසුස් වහන්සේ නැවත එන කාලයට අපි පැමිණිලා ඉන්නවා කියලා ක්‍රිස්තියානීන් විශ්වාස කරනවා. ඉතින් මේ කාලේ හුඟක් ක්‍රිස්තියානි සභාවල පිබිදීම් ඇති වෙනවා. පිබිදීම් වගේම යේසුස් වහන්සේ මේ කාලේ සභාව ශුද්ධ පවිත්‍ර කරගෙන යනවා. ඉතින් විවිධ අය තුලින් යේසුස් වහන්සේ තමන්ගේ ප්‍රොපේතවරුන්ට, තමන්ගේ අනුගාමිකයන්ට, යේසුස් වහන්සේගේ ගෝලයෝ කියන්නේ යේසුස් වහන්සේව අනුගමනය කරන කට්ටිය. ඉතින් ඒ අයට මේ දවස්වල යේසුස් වහන්සේ ඒ අයව හරිගස්සමින් ඉන්නවා. ඉතින් ඒ අය විවිධ කරදරවලට, දුක් ගැහැටවලට, පරීක්ෂාවලට මුහුණ දෙනවා. ඒ වගේම තමයි ඒ අය යේසුස් වහන්සේ තුලින් ජයත් ලබනවා. හැබැයි අපි අපේ වැරදි ක්‍රිස්තියානීන් විදිහට අපේ වැරදි අපි හරිගස්ස ගන්න යේසුස් වහන්සේ අපට මඟ පෙන්වනවාමයි. නමුත් මොන මාර්ගයෙන් වුණත් යේසුස් වහන්සේව ප්‍රකාශ කරන අය යේසුස් වහන්සේගේ පක්ෂයටයි. ඉතින් සුළු අඩුපාඩුකම් තිබුණට අපි ඒවා ඒ තරම් ගණන් ගන්න හොඳ නෑ. ප්‍රේමය වැරදි වසයි කියනවනේ. නමුත් තවත් එක ක්‍රිස්තියානියෙක්ව නිවැරදි කරන්න යේසුස් වහන්සේ පාවිච්චි කරන්නේ තවත් ක්‍රිස්තියානි කෙනෙක්ම තමයි. ඒ කෙනා සමහර විට බොහොම පොඩි කෙනෙක් වෙන්න පුළුවන්. බොහොම නූගත් කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේගේ ඥානය දීලා දෙවියන් වහන්සේ ඒ අයව තමන්ගේ ආයුධ විදියට, උපකරණ විදියට, භාජන විදියට පාවිච්චි කරනවා. ඉතින් එහෙම අය අද අපිට ඕන තරම් මේ සමාජ මාධ්‍යවල දකින්න පුළුවන්. ඒ නිසා මම ඔයගොල්ලන්ට කියන්නේ, විශේෂයෙන් මේ ක්‍රිස්තියානි අයට කියන්නේ, අපි අපිව දරා ගන්න පුරුදු වෙන්න ඕනේ. දෙවියන් වහන්සේව අනුගමනය කරන අයට අපි බොහෝ සෙයින් ප්‍රේම කරන්න ඕනේ. දෙවියන් වහන්සේව ප්‍රකාශ කරන අයට අපි ලිංගතු වෙන්න ඕනේ. ප්‍රේමණීය වෙන්න ඕනේ. ඒකෙන් මම අදහස් කරන්නේ යේසුස් වහන්සේව ප්‍රකාශ කරනවා කියලා යක්ෂයා ඒ අයව පාවිච්චි කරනවා නම් ඒ අයටත් මේ තරම්ම ප්‍රේමණීය වෙන්න ඕනේ කියන එක නෙමෙයි මම අදහස් කරන්නේ. එහෙම කෙනෙක් ඉන්නවා නම් අපි යේසුස් වහන්සේගේ ලේ වලින් ඒ අයව දුරු කරන්න ඕනේ. යක්ෂයාව ගැට ගන්න ඕනේ. අපි මේ සෙනගත් එක්ක අපේ ෆයිට් එකක් නැහැ. මේ සෙනග එක්ක අපේ යුද්ධයක් නැහැ. අපේ ෆයිට් එක සතුරා එක්කයි. ඒක දැනගෙන හැසිරෙන්න කියලයි මම අපේ මේ ආදරණීය ක්‍රිස්තියානි අයගෙන් ඉල්ලන්නේ. ඉතින් මේකේ පණිවිඩය මම දෙන්නේ කාටද කියලා මේක අහන අය දන්නවා. ඉතින් ඒ අය යේසුස් වහන්සේගේ නාමයෙන්
ප්‍රේමයෙන් හැසිරෙනවා නම් තමයි අපිට මේ ක්‍රිස්තියානි ජීවිතයේ යේසුස් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන්න පුළුවන් වෙන්නේ.